හායි යාළුවනේ. අදත් ඔයාලා සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මම ඔයාලට ගෙනල්ලා තියෙන්නේ කොහොමද LED bulb එකක් 230 volt වලට එහෙම නැත්නම් ඔයාලා ගෙදර පාවිච්චි කරන විදුලියට සම්බන්ධ කරගන්නේ කොහොමද කියලා. යාළුවනේ අපිට මේ LED එකක් 230 volt සම්බන්ධ කරගන්න තවත් ක්‍රම රාශියක් තියෙනවා. මම ඔයාලට ඒ ක්‍රම එකින් එක ඉස්සරහට වීඩියෝ වලින් අරන් එන්නම්. එහෙනම් යාළුවනේ අද අපි බලමු කොහොමද පහසුවෙන් LED bulb එක 230 volt වලට සම්බන්ධ කරගන්නේ කියලා. වීඩියෝ යන කලින් අපේ channel එකත් එක්ක අලුතෙන් එකතු වෙගෙන නම් පහළ තියෙන subscribe button click කරලා ඊට හැපැත්තේ bell icon එක all දාලා click කරන්න. එහෙනම් යාළුවනේ අපි වීඩියෝ එකකින් බලමු මේක හදාගන්නේ කොහොමද කියලා. යාළුවනේ අපිට මේ gadget එක හදන්න අවශ්‍ය වෙනවා මේ වගේ CIK resistor එකක්. මේ gadget එකෙන් දැල්ව ගන්න අපිට මේ වගේ පොඩි LED bulb එකක් අවශ්‍ය වෙනවා. මේ ටික තමයි යාළුවනේ අපිට මේ gadget එක හදන්න අවශ්‍ය වෙන්නේ. එහෙනම් යාළුවනේ අපි මේවා ටික භාවිතා කර අපේ gadget එක හදාගමු. හරි යාළුවනේ මං ඉස්සෙල්ලාම මේ රෙජිස්ටර් එකේ පින් කොට කරගන්නම්. අපිට එතකොට පාස් කරන්න ලේසි වෙනවා. ඊට පස්සේ යාළුවනේ අපිට කරන්න තියෙන්නේ පොඩින් පොඩි වැඩ. ඒක ඔයාලට ඉලෙක්ට්‍රික් පිළිබඳ දැනුමක් නැති කෙනෙක්ටත් මේක ඉතාලම ලේසියෙන් කරගන්න පුළුවන්. ඔයාලට පේන යාළුවනේ මේ LED bulb එකේ ධන පින් එක තියෙනවා. ඒ කියන්නේ මේ දිග පින් එක. ඔයාලා තියෙන යාළුවනේ මේ ධන පින් එකට අපි මේ රෙජිස්ටරේ මේ CIK රෙජිස්ටරේ එක පින්න මේ LED bulb එකට පාස් කරන්න විතරයි යාළුවනේ. ඒක තමයි යාළුවනේ මේකේ මං කියවනේ මේක ඉතා පහසුවෙන් හදාගන්න පුළුවන් ගැජට් එකක් කියලා. අපි එන යාළුවනේ මේ රෙජිස්ටර් එකේ එක පින්නයක් අපි මේ බල්බ් එකේ ධන පින් එකට පාස් කරමු යාළුවනේ. හරි යාළුවනේ මං ඒක මේ විදිහට පාස් ගත්තා. ඊට පස්සේ තියෙනවනේ අපිට මේ රෙජිස්ටර් එකේ අනිත් පින් එකටයි ඉතිරිලා දින පින් එකටයි අපි අර බල්බ් එකේ රින පින් එකටයි වයර් එකක් සම්බන්ධ කරගන්න ඕනේ යාළුවනේ. ඒකට තමයි යාළුවනේ අපිට මේ බල්බ් එකට 230 volt ඉන්පුට් එක ලබා දෙන්නේ. එහෙනම් යාළුවනේ මම මේ පින් දෙකට වයර් දෙක සම්බන්ධ කරගන්න යාළුවනේ. හරි යාළුවනේ මම මේ වයර් කැල් දෙක මේ විදිහට පාස් ගත්තා. එහෙනම් යාළුවනේ අපි මේ ගැජට් එකේ වැඩ ඔක්කොම ඉවරයි. අපි එන යාළුවනේ මේ වයර් වලට මේ වයර් දෙකට 230 volt දීලා බලමු මේ ගැජට් එක වැඩ කරනවා කියලා. හරි යාළුවනේ මම මෙහෙම මේ LED bulb එක මේ විදිහට 230 volt වලට සම්බන්ධ කරගත්තා. ඔයාලට පේන ඇති මේක හොඳට පත් වෙන මේක හොඳ එළියක් තියෙනවා. මේ ගැහි පත් වෙනවලු මේ කැමරා එකට පේන විදිය. එහෙනම් යාළුවනේ මම යාළුවනේ මේ මගේ කාමරේ ලයිට් එක ඕෆ් කරලා පෙන්නන්න මේක එළිය කොහොමද කියලා. හරි ඔයාලට පේන ඇති මේක ගොඩක් එළියක් තියෙනවා. ඒත් යාළුවනේ මේක පේන්නේ නැහැ එළිය. අර ලයිට් එක වැඩි හින්දා යාළුවනේ මේක එළිය පේන්නේ නැහැ. ඔයාලට පේන ඇති මේකේ ලොකු එළියක් තියෙනවා. හරි යාළුවනේ ඔයාලා දකින්න ඇති අපි හදපු ගැජට් එක ගොඩක් සාර්ථකයි. එහෙනම් යාළුවනේ අද මම ඔයාලට ගෙනාවේ කොහොමද LED bulb එකක් 230 volt වලට එහෙම නැත්නම් ඔයාලා ගෙදර පාවිච්චි කරන මේන් කරන්ට් එකට පහසුවෙන් සම්බන්ධ කරගන්නේ කොහොමද කියලා. එහෙනම් යාළුවනේ අතර මගේ වීඩියෝ එක ඉවරයි. මේ වීඩියෝ හොඳ නම් පාරකින් like button click කරන්න. අපේ channel එකත් එක්ක අලුතෙන් එකතු වෙගෙන නම් පාරකින් subscribe button click කරලා ඊට හැපැත්තේ bell icon එක all දාලා click කරන්න. එහෙනම් යාළුවනේ අතර මම ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.